සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී අපි සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ තව ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් රුපියල් 1,100ක ඖෂධ පරිත්‍යාගයක් සිදු කරන්නයි මේ සූදානම් බලාපොරොත්තුව. මාර්ගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන මේ පියතුමන්ගේ ආදරණීය පුතුණුවන් මේ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබනවා. දැන් මේ වෙනකොට අවුරුද්දයි මාස 6ක පමණ කාලයක් තිස්සේ ප්‍රතිකාර ලැබමින් පුතුණුවන් වෙනුවෙන් අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය සිදු කරන්නයි මේ සූදානම් බලාපොරොත්තුව. මේ අවශ්‍ය කරන ඖෂධ සඳහා දායකත්ව දක්වන්නේ පිළිකා සුවර්ණ සමාජ සත්කාරක පදනමේ සියලු සමාජිකයන්ගේ දායකත්වයෙන් තමයි මේ උතුම් වටින පින්කම ඖෂධ පරිත්‍යාගය සිදු කරන්නේ. පිළිකා සුවර්ණ සමාජ සත්කාරක පදනමේ සියලුම සමාජික සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනීය. ඒ වගේම රෝගී තත්ත්වයෙන් පෙළෙන සියුමි රශ්මිකා දිනියට නිරෝගී සම්පන්නිය ප්‍රථම ප්‍රාශිර්වාදයේ තුන්වෙනි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු ඇති කරවාගෙනයි පින්වත් සියලු දෙනා විසින් මේ අද දවසේදී ඖෂධ පරිත්‍යාගය සිදු කරන්නේ. අවුරුද්දයි මාස 6ක පමණ කාලයක් මේ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටිය ඉන්න මේ පියතුමාගේ ආදරණීය පුතුණුවන් මේ අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටින. ඉතින් මේ පුතුණුවන්ට අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය කර ගැනීමට නොහැකි හේතුව මත අද දවසේදී මේ රෝහල් විහාරස්ථානයට ඇවිල්ලා අපි ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට අනුව අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය දැන් මේ අවස්ථාවේදී මේ රෝහල් විහාරස්ථානය මගින් අපි පරිත්‍යාග සිදු කරන්නයි සූදානම් බලාපොරොත්තුව. එළඹෙන පොසොන් පොහොය දිනය නිමිති කරගෙන තමයි මේ ඖෂධ පරිත්‍යාගය පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලු දෙනාගේ එකතුවෙන් මේ සිදු කරන්නේ. එhmenan දොරට අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය රුපියල් 1,100ක අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය මම මේ අවස්ථාවේදී මේ සඳහා රුපියලකින් හෝ දායකත්වයක් සියලු දෙනා නියෝජනය කරමින් මේ පවුලේ උදවිය වෙනුවෙන් මේ පරිත්‍යාගය සිදු කරනවා. ඉතින් අද දවසේදී මේ අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය මේ ආදරණීය පියතුමන්ගේ ආදරණීය පුතුණුවන්ට අවශ්‍ය කරන ඒ ඖෂධ පරිත්‍යාගය තමයි මේ අවස්ථාවේදී අපි සිදු කරන්නේ. ඉතින් විශාල මුදලක් වියපෑදම් කරලා මේ අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය අපි සිදු කරන්නේ. ඉතින් ඔබ කල ඉල්ලීමට අනුව මේ ඖෂධ පරිත්‍යාගය අපි සිදු කරන්න යුතුනා. මීට පෙරත් මම ඔබතුමන්ගේ ආදරණීය පුතුණුවන්ට අවශ්‍ය කරන ඖෂධ පරිත්‍යාගය මෙලෙසම සිදු කළ දුන්නා. ඉතින් අද දවසේදී මේ පරිත්‍යාගය අපි සිදු කරන්න යුතුනා. ඉතින් දායකත්ව දක්වන්න යුතුණු සියලු දෙනාට ඔබතුමන්ට දැනෙන යමක් වේ නම් ප්‍රකාශ කරන්න කියලා සිතනවා. අපේ ස්වාමීන් වහන්සේට දැනුම් පරිදි අද දින මගේ මල්ලිට බෙහෙත් ලබා දුන්නා. ඒ සඳහා දායකත්වය ලබා දුන් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට ස්තුතිය පුදලා සිටිනවා. ඉතින් දායකත්ව දක්වන්නට යුතුණු පිළිකා සුවර්ණ සමාජ සත්කාර පදනමේ සියලුම සමාජික සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන ගමන් ඒ වගේම මේ පිළිකා රෝගී තත්වයෙන්ම සිටින දැන් රෝගී තත්වයෙන් සිටින පියුමි රශ්මිකා දිනියටත් ඉක්මනින්ම නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රථම ප්‍රාශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ පරිත්‍යාග කරන ඖෂධ බලයෙන්ම දිනිය නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ වගේම මේ ඖෂධ බලයෙන්ම පුතුමන්ගේ ආදරණීය පුතුණුවනුත් පුතුමන්ගේ සහෝදරයා ඉක්මනින්ම නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රථම ප්‍රාශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක දකින යම් කිසි කෙනෙක් වේද ඔබටත් පුළුවන් අපි සමග එකතු වෙලා අපේම සහෝදර ජනතාව වෙනුවෙන් මෙවැනි උපකාරයක් සිදු කරන්න ඔබත් එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. සැමට දන්දා හඳුරන්ගේ පීඨ රැකවරණය ලැබේවා. මම මාර්ගම අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ පොඩිහාම